හලෝ කට්ටියම කොහොමද? ඉතින් අද මේ චූටි බ්ලොග් එකක් කරන්න යන්නේ. අද අපි ඉන්නේ වෙලව. වෙලව කියන්නේ අපේ මේ මහගෙදර. අපි දැන් අවුරුදු කීපයකට කලින් මෙහෙන් කුරුණෑගල තමයි පදිංචියට ඉන්නේ. දැන් අපි ගමේ කවුරුත් නැහැ. ඒ ගෙදර ගොඩක් කරාට වහලා තියෙන සමහර දවස්වලට අපේ නැන්දා ඉන්නවා. ඉතින් අපි නිතරම යනවා බලන්න. ඉතින් අපි පොඩි කාලේ ඉඳලා ජීවත් වුණා තැන්නේ. හරි ආසයි. එනකොට වෙල වෙනකොට ඉතින් දැනුත් ආවා. මේ නිබඩු කාලෙම ගොඩක් මෙහෙ තමයි ගෙවුනේ. දැන් අම්මලා මෙහෙ නැහැ. තාත්තත් නැති වුණා. ඉතින් මේ ගංගවල ටික පාළුවට යනවා. ඉතින් මොකද කරන්නේ වෙන කරන්න දෙයක්වත් නැහැ. අපිත් නැහැ. ඒකට කවදා හරි දවසක මම එනවා මෙහාට. මම හරි ආසයි වෙලවට. ඉතින් මම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. මේ පොඩ වත්ත පෙන්නන්න. මම ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න උඩින් කොහොමද පෙන්නන්නේ කියලා. මේ මම අයිනක ඉඳලා පෙන්නන්න. මේ කොහොමද තියන්නේ කියලා. ලොකු වත්තක් නෙමෙයි. පොඩි ඉඩමක්. මේ ආසයි පෙන්නන්න අපි එක එක හදලා තියෙනවා ඒ නිසා. හරි මම මේ පැත්තෙන් මම මේ වීඩියෝ එක අනිත් පැත්ත හරවා ගන්නම්කෝ. හරි. එන්න මේක මේ තමයි ගෙදර. එතකොට මේ පැත්තෙන් තමයි ගෙදරට එන පාර තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ පුත්තලම කුරුණෑගල ප්‍රධාන පාරේ මේ අවුලේගම කියන හන්දිය පහු කරලා යනකොට වෙලව හන්දිය තියෙනවා. වෙලව හන්දියෙන් තමයි හැරිලා එන්න ඕනේ. ඒ හන්දිය තමයි මෙහෙම එන්නේ. සාමාන්‍ය කිලෝමීටර් භාගයක් විතර එන්න ඕනේ. මීටර් 400ක් විතර. අපොන් තමයි අපේ ගෙදර තියෙන්නේ මෙතන. ඊට පස්සේ ගෙදර මෙන්න මේ ගෙදර ඉස්සරහම යනවා මේ ඔයක්. මේක කුඩා ඔය. මේ කුඩා ඔය ගිහිල්ලා වැටෙන්නේ මේ දැදුරුවයට. දැදුරුවේ අතු ගංගාව තමයි මේ කුඩා ඔය. මේක පටන් ගන්නම වාරිය පොළටත් ටිකක් කලින් වගේ ඉඳලා මම පෙන්නන්නම් මේ හැරින අපි වැට ගහලා තියෙන්නේ. මෙතනින් චුට්ටක් යන්න පුළුවන්. මේ මුළු කැලේ වැහිලා තියෙන මුළු වත්තම සුද්ධ කරලා නැහැ කාලෙකින්. මෙන්න මෙතනින්. මෙතනින් තමයි ඔයට බහින්න තියෙන්නේ. දැන් නම් කැලේ වැහිලා තියෙන හොඳට කාලෙකින් ගිහලා නැහැ. සර්පෙත් ඉන්නවද දන්නේ නැහැ. මේ බලන්න. මේක තමයි කුඩා ඔය. ගේ ඉස්සරහින් යන්නේ. මේ තියෙන්නේ. මෙහාට වතුර පාර යන්නේ. අපි ඉස්සර නෑවේ මේකෙන්. මේ ඒ කියන්නේ ඔය ඉස්සර දැන් අවුරුදු 20කට විතර කලින් වතුර ලයින් ගන්න කලින් අපි ඔයෙන් තමයි නාන්නේ ඇවිල්ලා. ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා අම්මලා තාත්තලා වැඩ ඇරලා ඇවිල්ලා ඔයෙන් තමයි නාන්නේ. පස්සේ මේ වතුර ටැංකිය නම්ම නම් ඔක්කොම සප්ලයි කරා ඔයනුත් දැන් අල්ලින්දෙන් ගන්නෙ. ඉතින් මේ ඔය දිගේ මම කෙලවරට යනවා ඉස්සෙල්ලා පෙන්නන්න කෙලවරක ඉඳලා පෙන්නන්න. මේ අපි මේ ඔය දිගට මේ අර ඔය මායිම අයින් කරලා තමයි මේ වැට ගහලා තියෙන්නේ. මෙන්න මේ වතුර පාර මෙතන ඉස්සරහ වැටෙනවා වලකට. ඉස්සර වලේ මේ ගල් කට්ටිය ගල් කැඩුවා. ගල් වල කියලා කියන්නේ දැන් නම් එකකින් ගල් ගන්න නැහැ. මේ කොන්ක්‍රීට් දාන්න එහෙම චිප් ගල් කඩන්න ගල් කැඩුවා දැන් නැහැ. ලොකු පැත්තක් හැරලා තියෙන්නේ. එතන වතුර එක්කලා තමයි යන්නේ. මෙතන තමයි කොන තියෙන්නේ. අර ලස්සන මේ හැරින්න බාද්දේ. මේ තියෙන පොල් තමයි ගොඩක් තියෙන වත්තේ. ඒ වුණාට අපේ වත්තේ ගස් කලම් වැඩි. වදල ගතිය වැඩි. ගස් කපන්න දෙන්නේ නැහැ අම්මලා හැම. මාත් ආස නැහැ කපනකොට සීතල ගතියට තියෙන්න ඕනේ. ඒ වෙනින්ද පොල් ගොඩක් හැදෙනවා අඩුයි. මේ වත්තේ ඉස්සර පොල් ගෙඩි පොල් 2500ක් කරලා තියෙනවා. දැන් එහෙම බෑ. දැන් උඩරිම 800 900 යන්නේ. ගොඩ මේ රිලව් වෙලා ඉන්නේ. රිලව් වෙලා හින්දා මේ උන් ඔක්කොම 900 ඇටි ටික කනවා. මේ පොලුත් කඩලා දානවා, කල්ටිත් දානවා. ඒ නිසා මේ හරි ආදායමක් ගන්න බෑ. ඉතින් අපි මේ වත්ත පුරාම අඹ හදලා තියෙනවා මෙතන. ඉතින් මේ TJC අඹ තියෙන්නේ. මේ තියෙන්නේ මේ කජු. මේ කජු ගහේ නම් මේ සැරේ මේ කජු පළ ගත්තා. මේ අපි කෑවත් එක්ක මේ අම්මා හදලා කජු කඩන් ගෙල්ලා මේ කජු හදලා දුන්නා. මේ තියෙන්නේ තාම නාඹර තියෙනවා මේ.
කජු පොල්නයක් වෙනකොට කන්න බැරුණා මේ සැරේ ආවට. මේ කජු තිබ්බා මේකේ තමයි ගොඩක් හැදුනේ. කජු මෙතන නාවර තව තියෙනවා මේ පුච්චල කණ්ඩත් අම්මා ගොඩක් අහුල්ලා තිබ්බා. අපි ආසයි කියලා දන්නවනේ. මේ කජු පූලම් පෙන්නන්න පුළුවන් නැහැ. මේ වැටලා නම් ඇති සමහර විට මේ වේලු නෙවුවා. ඒක ඉතින් අපි පුච්චලා කනවා. මේ හැරි. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ටොම් ජේසි මේ හදලා තියෙනවා. ඊට අමතරව මේ නේද කටුවනෝද හදලා තියෙනවා මේ හැරි. ඉතින් කටුවනෝද මෙතනත් කටුවනෝද තියෙනවා. මෙතනත් කටුවනෝද තියෙනවා. කටුවනෝද අපිට ටිකක් වැඩිපුර හදලා තියෙනවා වත්තේ කණ්ඩත් හොඳයි. කවුරු හරි ලෙඩෙකුටවත් ඉල්ලපුවම දෙන්න මේ හොඳයිනේ. ඔය පිළිකවලට එහෙම කටුවනෝද හොඳයි. ගොඩක්. මේ දෙන ගෙඩි එහෙම මෙතන තියෙනවා මේ ගෙඩිය. ඉතින් ඔය කටුවනෝද ගෙඩි තියෙනවා කීපයක්. මෙතනත් කජු ගහක් තියෙනවා. ඒක පෙතන් කජු කියන එක ලොකු කජු జాතිය. ඒකේ ගෙඩි නැහැ තාම හැදුන්නේ මල් තියෙනවනට. ලබන සැරේ පෙයි දෙයි වගේ. මේක මේ පොඩි වර්ගයක් පොඩි කජු වර්ගයක්. කොල්ලක් යනවා කාගෙන්ද කියලා බලන්න. කොල්ලක් කවන ඉස්සලා මෙතන මේ පොඩි කජු జాතිය තියෙන චූටි කජු වර්ගයක්. ඒක මේ ඒ ගහේ වැඩි කජු හැදෙන්නේ නැහැ. මේ තියෙන වලු අඹ කියන එක. මෙන්න මේක අපි හදපු එකක් නන් නෙමෙයි. ඒ වුණාට මේක පස්සේ අපි දැක්ක වෙනාට ඒක අපි කැපුවේ නැහැ. හැදෙන්න දුන්නා මේ ඒ අඹ జాතිය තියෙන නිසා. මෙන්න මේ තියෙන්නේ මේ එක වල්ලේ මේ අඹ ගොඩක් තියෙන මේක මේ වලු අඹ කියන වර්ගේ. මේක මේ ඒ කියන්නේ මේ හොඳ අඹ වර්ගයක් නෙමෙයි. කොහු ටිකක් තියෙනවා. නමුත් ඔක මේ රසයි ඉදුණාම මේ පැන් රසයි. මී අඹ කියන එක නෙමෙයි වලු අඹ කියන එක ඕකේ. ටිකක් අර මේ කොහු ගතියත් වැඩි. මේ ඊට පස්සේ මේ හැරේ කජු තියෙනවා. අර හරි අපි මේ අර පැණි රතු මේ වරක එතන හදලා තියෙන ඒවා. මේ තියෙන්නේ මේ ගොඩක් කට්ටිය දැකලා නැහැ ඇටඹ කියන්නේ. මේ තියෙන ඇටඹ ගහක්. මේකේ ගෙඩි හැදුනහම චූටි වෙන්නේ මේ වගේ චූටි ගෙඩි එක වල්ලේ සමන ගෙඩි 100ක් විතර හැදෙනවා. ඇටඹ කියන වර්ගය. මෙන්න මේක. ඒකෙත් මේ ගෙඩි කාලයකට සැරයක් තමයි හැදෙන්නේ. මේ ගහ. මේ තියෙන්නේ මේ අඹ වර්ගයක්. මේක මේ මොකක්ද අඹ වර්ගෙම නම් මතක නැහැ. ඒකත් හරිම රස අඹ වර්ගයක්. ඒක තමයි මේ අර ගිරාඹ වර්ගයේ ගිරාඹ නෙමෙයි ඒ වගේ වර්ගයක්. අර රස ඒකේ නම් මට නම් මතක නැහැ. එතන තියෙනවා උගුර ඇස්ස තියෙනවා. මේවා ගම්බිරි සදලා තිබ්බේ ඔක්කොම මේ රිලව් ඇදලා මේ මොනරු රිලව් ඉත්තෑව විනාශ කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මෙව ටික විතරයි. මේ ඇල්බීසියා ගස් ටික විතරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඒක ඔක්කොම ටික ගම්බිරි ටික ඔක්කොම ටික අයින් කරලා මේ තියෙන බඩු මේ තියෙන රිලව් කාලා. මේ වගේ තමයි හැමතැනම මේ බලන්න මේක මේ හොඳ ගෙඩියක් මේ කුරුවල්. දැන් මේවා මේ කඩලා දාලා තියෙන්නේ. ඉතින් මේක වැඩක් නැහැ. වතුර හෙල්ලෙන්නේ නැහැ. ඉතින් මනු ඔගේ දැන් ගෙඩියක් 155යි. ඉතින් ඔය වටලා දාලා තියෙන්නේ. ඉතින් ඕක තමයි රිලව් කරදරේ. කට්ටියට ඕක පහදන්නත් බෑ ගොඩක් වෙලාවට. මේ තියෙන ගස් වලත් මේ ගෙඩි අඩුයි. මේ මොකද රිලව්ගේ කරදරේ කිව්වා මිනිස්සු කෑ ගහනවා. ඒක විඳින මිනිස්සු විතරයි ඒක ඇත්තටම දන්නේ. මොකද මේ රචින්න දැම්මට බය නැහැ. රචින්න ඔහම ඉස්සරහට දානකම් උන් බලන් ඉන්නවා. ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැ. අපෙඩි තියන්නේ නැහැ. ඕන එකක් කරපල්ලා කියලා බලන් ඉන්නවා. මේ ගහත් මේ යටින් ඉත්තෑව කාලා මේ ගහ කඩන වැටුණා. ඉතින් කන් මේක ඊට පස්සේ මෙතනක් තියෙනවා මේ කටුවනෝද ගහක්. මේ උඩ තියෙන මේ පේනවද මේ අත්ත මේ මෙතන කඩලා දාලා මේ රිලවුන්ගේ වැඩ තමයි මේ ඔන්න පණිද්දින් මේකේ 3-4 දෙනෙක් කොට්ටලා කඩාන වැටලා තියෙනවා. මනුස්සය කොච්චර කිව්වා පිළිගන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඒක මෙතන මේ ජම්බු ගහ ඒකත් මේවා කරලා අරකනම් කාලා තියෙන එක අර මේ සත්තු වර්ගයක් ගිහිල්ලා කුණු වෙලා මේක නම් කැල්ලා තියෙන්නේ. මෙව නම් මේ අතු කරලා තියෙන්නේ රිලව් ඔක්කොම ටික මේ ජම්බු ගහ මේ විනාශ කරලා ඒක. මේ හැරි තියෙනවා මෙව ඇම්බරැල්ලා තියෙනවා හදලා. මෙහෙත් අඹ තියෙනවා. මේ විලාඩ් අඹ ගහක් මේක. පීදිලා තියෙන්නේ. මෙන්න මේක නම් අතු ටික කැපුවා මෙව්වත් මේ අර චූටි ගැට අඹ జాතිය. පොඩි අඹ හැපි චූටි අඹ ගෙඩිය මේ මාරම රසයි නිසා ඒක කපන්නේ නැහැ ඉතින්. අන්න ඔය කපන්නේ නැති මේ පෙරේතකම හින්දා තමයි මේ පොල් ගස් ටික හැදෙන්නේ නැත්තේ. කරන්න දෙයක්වත් නැහැ.
මෙතන මේ මී ගහක් ලොකු වෙනවා. ඔය මී ගහ ලොකු නම් පස්සේ මේ පොල් ගහේ පොල් හැදෙන්නේ නැතු වෙනවා. ඉතින් අපි අර ගෙදර සීතලට තියාගන්න ඕන නිසා කපන්න කැමති නැහැ. ඉතින් ඒකෙන් මෙන්න පොල් පළදාව අඩු වෙන එක. මේත් තියෙන්නේ මේ කටු අනෝදා. මෙතන තියෙන අර නිකන් අනෝදා ගහ. ලොකු වෙලා පොඩි අනෝදා තියෙන්නේ. මේ තියෙන පොඩි අනෝදා මේ බෙන්න තියෙනවා මේ. පොඩි අනෝදා. සමහර අය මැටි අනෝදා කියනවා. මැටි අනෝදා කියන්නේ ඕක නෙමෙයි වෙන වර්ගයක්. මේ තියෙනවා මෙතන අම්බරැල්ල ගහක් තියෙනවා. ලොකු අම්බරැල්ල ගහක්. ඊට පස්සේ මේක තමයි අපේ ගෙදර. මෙන්න මේ තියෙන ගෙදර. මේක පිටිපස්සට තියෙනවා. මේ තියෙන්නේ දෙහි ගහක්. දෙහි ගහක් තියෙනවා. මෙතන තියෙනවා යක්නාරං ගහක්. යක්නාරං කියන්නේ ඒක නාරං ගෙඩිය හොඳට මේ පොත්ත හොඳට ගැලවෙනවා. නමුත් මාරම ඇඹුල්. කන්න බෑ. යක්නාරං කියලා කියන්නේ. නස්නාරං කියලා කට්ටිය ඔකට කියනවා. මේ තියෙන්නේ ගෙඩි. හරි තියෙන්නේ. යක්නාරං නස්නාරං කියලා. මේකත් අර මේ තියෙන්නේ මෙන්න මේ අඹ ගත්තම ඉස්සෙල්ලතර පින්නේ මේකේ මේ තියෙන අඹ වර්ග පොඩි අඹ වර්ගයක්. හරි. මෙතන මේ තියෙන ත්‍විලාට් අඹ ගහ. මෙතන තියෙන කරත්ත කොළඹ අඹ ගහ. මේ තියෙන්නේ බෙලි. බෙලි තියෙනවා ඒ හරිය. ඊට පස්සේ මම පොඩ්ඩක් මේ පැත්තේ යන්නම් කොහේ හරි අපි උණ පඳුරු දෙක තුනක් හදලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ අර මං ගෙදර ඉස්සරහෙන් ඔයක් පෙන්වන්නේ. ඔයට අපේ වැවේ ඉඳලා වැවේ වාණෙන් එන වතුර පාර එන්නේ ඔය වැවට අපේ වත්ත මැද්දේ. ඒ නිසා මේ අපේ වැත්තට වතුර නම් අඩු පාඩුවක් වෙන්නේ නැහැ. මේ බලන්න මේ තියෙන්නේ ඒ ඇල. මේ වැවේ ඉඳලා එන ඇල. නිතරම වතුර පාර මේ විදිහටම අපේ වත්ත දිගේ ඇවිල්ලා ඔයට වැටෙනවා. ඉතින් අර වත්ත දෙකට මැද්දෙන් වෙන් වෙලා තියෙන්නේ. ආඩර වතුර තියෙනවා. මේකත් හොඳ කජු ගහක්. මේකෙත් කජු පළ ගන්නවා. මේ සුද්ධ කරලා තියෙන කජු ඇහිඳින්න ඕනේ සෑට. මේ වේලිච්ච වැටෙනකොට ඇහිඳින්න ඕන නිසා. මේ අඹ තියෙනවා. බලන්න කොච්චර වදල වගේ ගස් තියෙනවද කියලා. ඒ හින්දා පොල් පළදාව ටිකක් අඩුයි. බලන්න පොල් ගස් වල පොල් තියෙනව නෑ නෙවෙයි. පළදාව වුණා ටිකක් අඩුයි. නේ පොහොර එහෙම දානවා. මේකට පොල් පොහොර දානවා, ලුණු දානවා, කුකුල් පොහොර දානවා. අර මේ වදල ගතිය නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි කපන්න කැමතිත් නෑ. ඒකත් අඹ තියෙනවා. මේක අපේ දර මඩුව. ඒ කියන්නේ අපි ගෑස් තිබ්බට දර මඩුවක් අපි විතරම දර ලොකු ලෝඩ් එකක් ස්ටොක් එකේ තියාගෙන ඉන්නේ. මුළු ලංකාවෙම දර ඉවරනත් අපේ ගෙදර දර තියෙනවා සෑහෙන්න. එතන අපේ ගේ පිටපස්ස කෑල්ල. අපි පොල් එලි ගහගන්න මෙතන. පොල් ගෑල්ලා පොල් එලි ගහගෙන කන්න ගන්න මේක තමයි පොල් එලි ගහන උල. නේ. එතකොට මේක තමයි අපේ ලිඳ. බලන්න දෙන වතුර ෆුල් තියෙනවා. ඊට පස්සේ මේ තමයි ගේ පිටපස්සේ කෑල්ල මේ හරියෙන්. ඔන්න ඔහොම තමයි යන්නේ. ඉතින් මෙතන යනකොට මෙතන තියෙනවා මේ පැණි වරක ගහක් මේක. මෙතන සියඹලා තියෙනවා. අතන කජු අඹ ගොඩක් හැරි තියෙනවා. මෙතන තියෙනවා මේ ලොකු ලුණු මිදල් ගස් දෙකක් තියෙනවා. එතනක් තියෙනවා. ඊට අමතරව මේ අනෝදා ගෙඩිමේ මේ ඉතින් ඇත්තනම කපලා දාන්න අවශ්‍ය නැති ඒවා පොල් වගාවක ඉතින් අපි තියන් ඉන්නවා මේ කපන්න දුක නිසා. මෙතන තියෙන ලොකු අඹ ගහක් ආයේ අඹ තමයි ගොඩක් තියෙන අපේ වත්තේ. මේක තමයි අර මං කිය වත්ත මැද්දෙන්නේ අර ඇල එන්නේ. වැවෙන් දාලා තියෙන වැවෙන් එන වතුර පාර වැවේ මේ වැඩි වතුර එන පිටවාණෙන් එන වතුර පාර මෙහෙම ඇවිල්ලා තමයි යන්නේ ඔයට මේ පැත්තේ. ඒක හරහා යන්න අපි පරණ ලයිට් කණු දාලා පාලමක් හදාගෙන තියෙන්නේ. ඉස්සර මේ පාලම තිබ්බේ වෙන්නේ මෙතන. අපි වෙනම පාලමක් හදලා තිබ්බේ. නමුත් මේ වතුර පාර සමහර කාලට වැඩියෙන් හයියෙන් එනවා. ඒ කාලට මේ අපි වතුර ස්ටොක් කරගන්නවම හරහාට පැන්නමක බැඳලා තිබ්බේ. ඒකත් එක්ක මේ පාලම කඩාන ගියා. එක සැරයක් වතුර පාර ගොඩාක් ඇවිල්ලා කඩාන ගියා. ඒ නිසා එතනින් ඒක පාලම අයින් කරලා අපි මෙතනින් දැම්මා ටිකක් දිගට ලයිට් කණුත් එක්ක මේ ලයිට් කණු හයක් එක්ක අපිට සාමාන්‍ය අර පොල් කඩපුවාම ඒ විල් බැරක එකට මේ අරන් යන්න පුළුවන් විදියට මෙතනින් මේ විදියට පාලමක් දැම්මා. ඒක ඉතින් ඒ විදියට තමයි තියෙන්නේ.
මේ වතුර පාර මං ඉස්සර කුකුල් ෆාම් එකක් තිබ්බා මගේ. ඒක තිබ්බේ මෙතන. කුකුල්ලු 3000 බිත්තර දාන සත්තු 3000ක ෆාම් එකක් කරා මම රට යන්න කලින්. එතකොට ඒ ෆාම් එක මෙතන තිබ්බේ වර්ගඩි 3000 සයිස් එක ෆාම් එකක්, ලොකු ෆාම් එකක්. ඉතින් මම ඒක මාස 9ක් විතර කරා. බිත්තර දානකොට 98ක් විතර බිත්තර දාන්න ගත්තා. ඒ වෙනකොට මට බිත්තර මිල බැස්සා. කරගෙන යන්න අමාරු. ඒත් එක්කම රට යන්නත් ආව. ඒ නිසා සත්තු ටික අයින් කරා. මේ සමහර මේ කැලේ තියෙන තාම මේ සත්තු ටික අයින් කරා. අයින් කරා කියන්නේ මේ මසර දුන්නේ නැහැ. ඒවත් මේ ඒක නැති කරන කෙනෙකුටමයි දුන්නේ. වියදම මේ කවරෙන්ඩ් වගේ දුන්නා. මේ ඒ කුකුල් කුටුවත් ගලලා ලක්ෂ 2කට විතර විකුණා. මෙන්න මේ පේනවද මේ පේනවද මම වලට පෙන්නන්නම් මේ ඔක්කොම මේ පොල් කාලා දාලා මේ පේනවද මේ කරන්නේ රීලව්. කොච්චරත් ඔක කට්ටිය කිව්වට වැඩක් නැහැ. ඒ රීලව් මේ පේන්නේ තැඹිලි. මේ අපේ මෙතන තැඹිලි ගහක් තියෙනවා. මේ තියෙන තැඹිලි බාන්න එක ගෙඩියක්වත් තියනවද කියලා. තැඹිලි ගහක් සාමාන්‍ය ඔහොම නෙවෙයි තැඹිලි තියෙනවා. තැඹිලි නැහැ. මොකද වෙලා තියෙන්නේ පේනවද මේ ඇට්ටි කාලෙම තැඹිලි බීලා තියෙන්නේ මේ රිලව්. මේ 2යි 3යි 4යි. ඇත්තටම 4යි 1යි 2යි 3යි 4යි. ඔය රිලව් කඩලා දාලා තියෙන්නේ. අතන 5යි. හරිද? මේ මෙතන නම් කුරුම්බයක් බීලා තිනවා මේ තියෙන රිලව්ගේ වැඩ. මෙන්න රිලව්ගේ වැඩ 6යි. හිතන්නකෝ මේ රුපියල් කීයක පළදාවද කියලා මේ කොහොම කාලා දෙන්න තියෙන. ඉතින් කරන්න දෙයක් නැහැ. රකින්න දැම්මට බය නැහැ. අපිට උන්ට වෙඩි තියන්න බෑ. පව් ඉතින් අපේ ආගම හැටියට අපිට උන්ට වෙඩි තියලා දාන්නත් බෑනේ. එහෙනම් අපි ඒව කරන්නේ නැහැ. ඉතින් ඔය කාලා අපන් අපිට ඉතුරු ටිකක් ඉතුරු වෙන කියලා අපි බලන් ඉන්නවා. රකින්න දැම්මට බයත් නැහැ. හස්කුර වලට බයත් නැහැ. ඒව ළඟ ඇවිල්ලා පත් වුණා තුන් අයින් වෙන්නෙත් නැහැ. මෙතන මේ පොල් මේ ඊයේ පෙරේදා කැඩුවා. ඒකේ මේ තේරලා ඉතුරු වුණු ගෙඩි. ඕක හොඳයි කැමට අපිට. ඊට මෙතනත් මේක මම කුකුල් කොටුව පටන් ගද්දීම වගේ පොඩියට පැලේ තිබ්බේ දැන් පීදිලත් එක්ක මෙතන. අවුරුදු 7ක් විතර හැබැයි කුකුල් කොටුව දැන් අයින් කරලා උනාට 6ක් විතර. ඒකට ඒක දැන් පීදිලා ගහත් ලොකුයි. මෙතන තියෙන්නේ මෙතනත් අපේ කජු ගහක් තියෙනවා. ඔකත් පිදුනම් පස්සේ හොඳයි කජු. පෙතන් කජු මේකත් පෙතන් කජු කියන වර්ගයේ ලොකු කජු జాතිය. ඒ කියන්නේ කජු ඇටේ ලොකුවට පිරලා තියෙනවා. ඒ ගෙඩි මේ අපේ ගේ වත්තේ ගොඩක් තියෙන ඇඹුල් කෙසෙල් සීනි කෙසෙල් කොලි කුට්ටු මේ සීනි කෙල් කනම් මේක සීනි කෙල් කනම් ඔය හැමතැනම තියෙනවා වැටෙනවා. ඉතින් අපි කවදාවත් බෙහෙත් ගහපුවා ගන්න නැහැ. අපි දෙයන් පිටින් මේ හාල් පොල් නම් සල්ලි වලට ගන්න නැහැ කවදාවත්. ඉතින් අනිත් අයටත් දීලා අපි මේ තියා ගන්නවා. අපිත් මේ ගන් කැපෙන කාලට ඉතින් අපි අනිත් අයටත් දෙනවා. නැති අයටත් හැමෝටම පවුල අයටත් දෙනවා සමහර වෙලාවට. ඒක ඉතින් අපිත් තියා ගන්නවා අවුරුදු කීපයකට වී ස්ටොක් එක. ඉතින් එහෙම තමයි යන්නේ. මේ තියෙන්නේ මේ කුකුල් ෆාම් එකේ දාපු කාලේ මේ කාලේ ඉඟුරු හදලා තිබ්බා. දැන් නෑ ඒක ඔක්කොම ටික ගලවලා ඉවරයි. මේ තියෙන්නේ කුකුල් ෆාම් එකේ මේක ස්ටෝර් කාමරේ. මේ තියෙන්නේ මෙතන නම් ලෙඩ සත්තු දාපු කොටුව මේ තියෙන්නේ. මේක ස්ටෝර් කාමරේ. දැන් අපි මේක ගොඩක් වෙලාට වී ස්ටොක් කරන්න තමයි පාවිච්චි කරන්නේ. මේක ඇතුලේ එක එකවා ස්ටොක් කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඉස්සර මම මේකේ කෑම ටොන් 3ක් සතියට ටොන් 3ක් යනවා. ටොන් 3ක්ම සවලෙන් තනියම කලවම් කරනවා කෑම ගෙනල්ලා. මේක ඇතුලේ දාලා එක පැත්තකට මේ පැත්තට 10 පාරක් විතර කලවම් කරනවා. මේක තමයි ඒකට වතුර දුන්නේ මේ වතුර ගත්ත මේ ටැංකිය දාලා තිබ්බේ මේකේ. ඉතින් දැන් ඒව ටික ඔක්කොම ටික අබලම් වෙලා තියෙන්නේ. නෝටිය ළඟට ගිහලා පෙන්නන්න. මේ බලන්න මේක මේ ලයිට් කණු 4කට අර එල් බාර් ගහලා තමයි මේක හදලා තියෙන්නේ. හොඳ ශක්තියට හැදුවා. මේක උඩට යන්න මේ ඉනිමරුත් හදුවා. ඒ පස්සේ අපේ ගල්ලා නිකන් ඉනිමරලා. ඉතින් වතුර ෆිල්ටර් සිස්ටම් එක. ඒක තමයි වැඩ. බලමු ඇරලා මොනවද තියෙන්නේ කියලා. නරක් මේ අයින් වෙලා අවුරුදු 5කට පස්සේ යනවා 6කට පස්සේ. අයියෝ වෙන් තියෙනවා. මේ ෆිල්ටර් සිස්ටම්
ඉතින් ඔහම තමා. ඉතින් අපි දැන් ගියේ මේ පැත්තටනේ. අර පාලෙන් ගිහලා මේ පැත්තට ගිහලා ඔන්න ඔහම තමයි ආවේ. ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේ ගියක් වගේ පේනව නේද? ඉන්න ඔබට zoom කරලා පෙන්නන්න. ඉතින් ගියා. මේ තියෙන මිනි පිටිය. අපේ ගේ පිටස් තියෙන මිනි පිටිය. කරකොප්පුව. කරකොප්පුව කියනවා මිනි පිටිය කියනවා කනත්ත කියනවා සුසාන භූමිය කියනවා. ඉතින් ඕක තමයි ඔතන. බය නැහැ ඉතින් අපි එදා ඉඳලම ඉතින් වත්ත පිටිපස්සේ කනත්ත ඉතින් එදා ඉඳලම සමහර කාලෙට මේ වත්ත කුඩා සුදු කරපුවාන් පස්සේ කට්ටිය අර මැරුණාන් පස්සේ අර සුදු කොඩි හැම අදිනවනේ. ඒවා ගෙදරට පේනවා. ඉතින් ඒ නිසා දැන් අර බය නැහැ. බය නැතිව ඉන්නේ ඒවා දැකලාම. මේක තමයි මිනි පිටිය මෙහෙම ලොකු කැල්ලක් තියෙනවා. අපේ තාත්තා නැතුණාන් පස්සේ වෙන්නේ මෙතන තමයි මේ තාත්තා බොම්බ දාන්නේ කරේ. ඉතින් හරි දුකයි මේ වත්තට එන වාරයක් ගානේ පපුව පිච්චිලා වගේ යනවා. තාත්තා නැතිලා මේ වලපු තැන ඉතින් අපිට පේනවනේ ගෙදරට පේනකොට ඉතින් ඒක මාරම දුකයි. ඉතින් ඒක මේ වගේ සිටුේෂන් එකක ඉන්න කෙනෙකුට ඒක හොඳටම තේරෙනවා. මෙතන මම බබත් එක්කම පස්සේ මේ දා වත්තට එක්ක ඇවිල්ලා බෙන්න තාත්තගේ අපි පප්පා කියලා කියන්නේ ආදරේට. පප්පාගේ සෝනේ කියලා පෙන්ලා ගියා මේ. ඉතින් හරිම දුකයි. ඉතින් මොනව කරන්නද? මුල් මැරලා යනවා. ඉතින් කාලයක් යනකොට ඉතින් කරන්න දෙයක් නැහැ. අපිත් මැරලා ඒ කවදා හරි දවසක. ඉතින් අපිත් කවදා හරි දවසක ඔතෙන්ටම තමයි ඉතින් අපිට එන්න වෙන්නේ. ඉතින් මේ හරිය තැඹිලි තියෙනවා පොල් තියෙනවා. මේ හරිය පොල් ටික හොඳයි අපේ. මේ හරිය ටික අර වදල ගතිය අඩුයි මේ හරිය. නා පොල් හොඳයි. අන්න අතනතර සීනි කියලා කරලා පීදිලා අර සීනි කියන තියෙනවා අර මේ. ඉතින් හොරාටම පීදිලා. ඉතින් එයාලා පාඩුවේ පීදෙනවා පාඩුවේ ඉදෙනවා. ඉතින් අපි මේ ගහේ මිදලා සමහරලාට අපි කඩලා ගන්නවා. මේ මෙන්න මේ ගෙඩිය මේක මේ අපි කලින් කවුරුත් දැකලත් නැහැ. මේ ගහේම මේ ඉදලා ඒ ගෙඩි ටික රිලව් කාලා එතනම පර වෙලා ගිහලා අපි දැකලත් නැහැ. ඕන සීනි කැල්. ගොඩක් කට්ටිය අපි නැසීනි කැල් කන්න කැමති නැහැ. මං ගොඩක් කර මැටි ගතිය වගේ නිසා උනාට අමාරු පැතිවල එන ගන්න. එන්න මෙතනත් මේ ගහක් කඩන ඇදලා ගහ බර වෙලා තියෙන එකත් සීනි කැල් තමයි. මේ සීනි කැල් නම් නිකම් මේ පඳුර වැටුණත් පෑ මේ ඇල වෙනවා. අල වැටුණා. මේ හරිය මේ අපි මේ පොඩ්ඩක් අර කණු කැපුවා වතුර හිටින්න මේ හරිය ටිකක් ඩ්‍රයි වෙනවා. එහෙනම් මේ පැත්තෙන් එන වතුර පාර මෙහි ඉඳලා මෙහාට තමයි බැස්ම තියෙන්නේ. ටිකක් අර කණු කපලා තියෙන්නේ. වහිනකොට එන වතුර පාර ටිකක් රැඳිලා තියෙන්නේ. ඉතින් අපි දැන් අර තියෙන අරගේ මඩුව අපි ඔන්න ඔහම රවුම තමයි ආවේ. මේ හරිය පෙන්වන්න මේ තියෙන අර කනත්තේ පාර. ඔය වැට තියෙන අපේ වැට දිගටම මෙන්න මෙතනින් ගියන් පස්සේ පාරට ජොයින් වෙනවා පාර. ඉතින් මේ හරිය මෙන්න මේ බාණ්ඩු මේ අපේ අනෝද ගහක් කඩාන වැටලා මේක නම් මොනවද මන්ද මට මේකට මේ බලන්න බැරුණ ඇවිල්ලා මේ මුල හැරලා වැටලා තියෙන්නේ. මේ හොඳ කටුවනෝද පැලෑ මේක නම් මොන හරි කරන්න මේක තාම මැරිලා නැහැ. මේක මේ උස්සලා හදන්න ඕනේ. පැලේ මේ තියෙන පතහක්. ඔයාලා දන්නේ නැති පතස් කියන එක අපේ පතස් දෙකක් තිබ්බා. එකක් නම් වැහුවා. මේ තියෙන පතස් දෙකෙන් එකක් පතස් කපලා තියෙන අර වැහි වතුර එකතු වෙන්න. මේකේ වතුරත් උනනවා. මේක ගොඩක් ගැඹුරුයි. අර අපි ඉස්සර මේකේ මේ ගස් ලැබු හැදුවා මේ වත්තේ. අපේ තිබා රෙඩ් ලේඩි. එතකොට සින්ටා කියන ගස් ලැබු වර්ග දෙකම තිබ්බා. අපි ගස් ලැබු හැදුවේ මෙන්න මේ ඒරියා එකේ. කොළඹට දුන්නේ. ඊට පස්සේ කොමඩු හැදුවා. මිරිස් හදලා තිබ්බා. ඒවයි ගොවිතැන් කරා. මේ හරිය තිඟුරු හැමත් හදලා තිබ්බනේ. ඒවට වතුර ගන්න මේක. වතුර පොම්පෙන් මේකට බට දාලා තමයි වතුර පොම්පෙන් මේ වතුර ගන්නෙ. ඕකේ වතුර හින්දෙන්නේ නැහැ. මේ මොන නියගයක් ආවවත් මේක කවදාවත් වතුර හින්දෙලා නැහැ. වතුර අඩු වෙනවා විතරයි හින්දෙන්නේ නැහැ. ඉතින් පොල් පිටි අපි ඔය ගොඩක් ඉතින් අර මේ ගස් වටේට දානවා. මොකද අපි නැන්දා ඉන්නවා එයා ඉරටු ගන්නවා. ඉරටු සැහැණ මේ මිලයි දැන්. මෙතන තියෙනවා තව කොස් මේ කජු තියෙනවා. මෙන්න මේ තියෙන්නේ අර නිතුල්ල කියන ගස් జాති. මේ තියෙන මේවට මේ අර කණ්ඩි කඩාන යනවා අඩුයි. නිතුල්ල කියන වර්ගෙ මේ නිතුල්ල ගස් මේ
වර කසනවා කොළ ගෙවන ගමන් කසනවා. මේ තියන්නේ වතුර පාර මේ පොල් ගහ මේ දැන් කරන්න දෙයක් නැහැ. මොකද මේ වතුර පාර ලොකුවට යනවනේ හැරනවා. ඉතින් ඒක කරන්න දෙයක්වත් නැහැ. මේ ගහේ මුල් පෑදිලා තියෙන්නේ. ඉතින් කාලයක් යනකොට මේ ගහ වැටෙන්නත් ඉඩ තියෙනවා. නැත්නම් ඉතින් මේකට කොන්ක්‍රීට් බැම්ම ගහන්න ඕනේ. ඉතින් වර කෝටි ප්‍රකෝටි ගණන් යනවා. ඉතින් එච්චර අපිට සල්ලි නැහැ. ඉතින් මෙතන තියෙනවා දෙහි ගහක්. හොඳ දෙහි මේ තියෙන්නේ. ඉතින් ගෙඩි තියෙනවා දෙහි තියෙනවා. මේ තියෙන ඔක්කොම ටොම් ජේසි අඹ තියෙනවා. මේ ගොඩක් ටොම් ජේසි. ඊට අමතරව මේ කරත කොළඹන් තියෙනවා. මෙතන ගෙඩියක් තියෙනවා මම පෙන්නන්නම්. මේක විලාට් ගහක්. අපිට ඉතින් අර දැක් ගමන් දරව ගන්න පුළුවන් මේක කරත කොළඹ. sorry. කැස්සක් ඇදලා හරි අමාරුයි මේ දවස්වල. මෙතන තියෙන්නේ මේ අඹ. අපි හදපුවා. මේක TJC. මේවා නම් මේ හරියම පාර යන කට්ටියත් මේ අපි නැති නිසා කඩාන යනවා ඉතින්. කරන්න දෙයක් නැහැ. මේක විලාඩ් නම්බර්. මේවා එන අඹ අපි කාලා තියෙනවා මේ. එදෙනා මේවා මේක තියෙනවා මේකක්. මොකද? මොනවද? ඒකස්. මොනවද? දෙලුන් ලංකා දෙලුන්. අර තලග එක කර උබයි වුණා මන් දැකලා. ඉන්න බඩු මේ. අන්න යනවා අර යන. තරපෙත් ඇති. මේකත් මේ විලාඩ් අඹ. මේකත් විලාඩ්. මෙතන කිලෝ පෙර. මම නම් ගෙඩි තියනවා මේ. මේකත් කිලෝ පෙර. දෙලුන් තියෙනවා. කිලෝ පෙර මේව විලාඩ් තමයි ගොඩක් මේ හැරි තියෙන විලාඩ් අඹ. මේ ගස් අඹ ගස් අපි මෑත කැදේ කියන්නේ අවුරුදු 6කට 7කට මෙහා. මේ තියෙන මේ ඉත්තව හාරලා පොල් ගස් ඉතින් මැරෙනවා කාලයක් යනකොට. මේ දෙහි දොඩම් අඹ තමයි මේ වත්තේ තියෙන ගොඩක්. මේ හැරි අඹ ඉතින් ඔක්කොම තියෙන්නේ. මේ වත්තේ මේ අපේ වත්තේ මෙතනින් ඉවරයි. ඊට පස්සේ අර එතන එහා පැත්තේ වත්තක් තියෙනවා. ඒ වත්ත මේ ඒ වත්තත් අපේ එතන අක්කර කාලට නම් වැඩි. අක්කර කාලට වැඩි. ඒක මේ වැව මෙතනින් එහා පැත්තේ තියෙන වැව. මෙන්න මේ වත්තේ එහා පැත්තේ වැව තියෙන්නේ. ඒ වැවට මායිම් වෙනවා මේ අපේ අනිත් වත්ත. එතන ගේකුත් එක්ක වත්ත තියෙන එක අපි දැන් අරගෙන අවුරුදු 30ක් විතර වෙනවා 30 35ක් විතර අපි ඒ ගෙදර මේ විකුණන්න යන්නේ. මම ඒක විස්තරයක් දාන්නම්කෝ. කැමති කෙනෙක් ඉන්නවා ගන්න. වැවත් එකම තියෙන හින්දා වගා කරන කෙනාට හරි වටිනවා ඒක. මේ තියෙන අර මිනි පිටේට යන පාර. අපිට ඉතින් බය නැහැ. මොකද මෙච්චර කල් මේ කකුල් දෙකක් වෙරෙන්න මේ වෙන යකු జాතියක් අපි දැකලත් නැහැ. එහෙනම් මේ දෙකක් උනන් ඉන්නවා මේ වත්තර පැනලා මේ හොරෙන් පොල් කඩන යනවා. අපි නැති නිසා. ඉතින් ඒ නිසා මේ නොපෙන්න හොල්මන් වලට බය වෙන්න අවශ්‍ය නැහැ. අපි අවුරුදු ගානක් ඉඳලා ඉතින් අපි මොකෙක්වත් දැකලා නැහැ නේ. ඉතින් ඔක තමයි අපේ වත්ත. මහ ගෙදර. ඊතර අර ඔයින් එහා පැත්තේ තිබ්බ පොල් කැල්ලත් අපේ. එතන ඔයින් එහා පැත්තේ මං තිබ්බ එක මං එකේ කියලා වෙලාවක් පෙන්නන්නම් එතනින්. එතන තියෙන අක්කර භාගයක් නෑ. අක්කර භාගයකට අඩුයි. එතන ඇත්තෝ වෙල පැත්තට තමයි තිබෙ ඉස්සර එක වෙල. ඊට පස්සේ ඒක ගොඩ කරලා ගොඩ වෙන්න දෙකුත් නෑ ගොඩ වෙලා තිබ්බේ. මොකද අර ඔයෙන් ඔය ගලපුවම මඩ පාරම ගහනවා. වැලි පාරක් ගහනවා. කොච්චර මේ ඒ කියන්නේ වී වගා කරන්න බෑ. ඒකේ වගා කරන මිනිස්සු තමයි දන්නේ ඒක අමාරු. ඊට පස්සේ ඒක අපි කන්න 3ක් 4ක් ඇරියා. ඊට පස්සේ නිකම්ම ගොඩ වෙලා. ඉතින් ඒක කරන්න දැන් නෑ. ඊට පස්සේ ඒක පොල් හැදුවා. ගොවි සමිතියෙන් අවසර අරන්. ඉතින් ඊට පස්සේ ඒකේ දැන් පොල් තියෙනවා මේ එහෙත් රිලව් කරනවා. ඒකේ පොල් ගෙඩි 800ක් විතර කඩුවා. දැන් පොල් ගෙඩි මේ ගිය සතිය අපි කඩුවා 200 ගණන් කඩා ගන්න පුළුවන්. එක පැත්තේ මේ පැත්තේ හොරු කඩනවා අනිත් පැත්තේ රිලව් කරනවා. ඔක්කොම අනේ මන්ද ඉතින් මොනව කරන්නද නේද? ඉතින් මෙතන හරි ආසයි. පාණ්ඩුකෝ මේ වතුරේන සද්ද අහගෙන ඉන්නකෝ. මෙතන අර පොල් ගෙඩියකුත් තියෙනවා. කැඩපු එක වැටලා අරගන්නේ.
හරිම නිස්කලංකයි. මේ තියෙන මං ඉස්සර වතුර ලයින් එකක් දාලා තිබ්බා මේ කොමඩෝ වලට. ඒ ලයින් එක ඔක්කොම ගලවලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ වත්ත, මේක තමයි ගෙදර. මහ ගෙදර දැන් මේ කට්ටිය නැහැ. නැන්ද ඉන්නවා සමහර දවස් වලට, ඒ සමහර දවස් වලට නැහැ. මම මේ පිටිපස්සක් පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මේ නිකන් අනෝදා, මේ කටු අනෝදා. මේ තියෙන්නේ බිලින් කියන જાතිය අහලා තියෙනවද? බිලින්. නෙවෙයි බිලින්. මේ තියෙන්නේ බිලින් ගහ. මේ තියෙන්නේ මල්. මේක අර ලාවුලු කියන වර්ගේ. ලාවුලු දැන් නැහැනේ. මේ ලාවුලු ගහ. මේක තමයි ප්‍රධාන පාර. මෙහෙම එන්නේ අයින ඔහම එන්නේ. එළ ඔන්නම දිගට යනවා මේක පෙගේ පිටිපස්සේ පැත්තේ. ඔහම තමයි මේ අනෝද ගස් තියෙනවා, peer ගස් තියෙනවා. පළතුරු ගස් තමයි තියෙන්නේ. ගොඩක්ම අනෝදයි අඹයි. තමයි තියෙන්නේ. මෙතන අනෝද තියෙනවා. දෙල් ගහක් තියෙනවා. මෙන්න මේ වර බදුල්ල පැත්තේ මේ වෙඩින් වලට එහෙම ගන්න මතක නැහැ නම. මේ කොළ ගන්නම මේ කොට යන බෙහෙතරත්. මේක මම අර ටග්ගල වලට එහා පැත්තේ වත්ත පෙන්නන්න කියලා. මේක තමයි මම අර වෙල මේවා කරලා අපි අදවකේ වත්ත. ඔගේ පොල් ගස් කරලා තියෙනවා. අක්ක භාගයක් විතර තන කොටස් තියෙනවා. ඔගේ පොල් හොඳට හැදෙන වෙනාට රිලව් කන හින්දා ඉතින් ගොඩක් අඩුයි පොල්. එතන මේ ලොකු මාර්ගයක් තියෙන එකක් දැන් වැටලා දැන් ඉතින් ඔය කාලේ හරි. ඔය වැල් තියෙනවා. ඉතින් අපි ඔය කඩපන්න නැහැ. ස්වභාවික විදිහටම ඉතින් තියෙන්න දෙනවා. අපි හරි ආසයි ගෙදරම අයියා මං මේ නිදහසට මේ කොළ පාට තියෙන පරිසරයට නිසා මම සුද්ධ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඔහොම තිබ්බාවේ. ඕන කාලයක් වුණා තව අනවශ්‍ය ගස් අයින් කරනවා. දැන් ඉතින් ඔහොම තියෙනවා. හරි මම මේකේ මේ ගෙදර ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න පුළුවන් මම මේකම ඇඩ් කරන්න දාන්න. සමහරට මේ වීඩියෝ එකේ මැද තියෙන්න පුළුවන් ඒක. හරි එහෙනම් මම අර අපේ විකුණන්න තියෙන ගෙදර මම පෙන්නන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න. අපි ඒක ලොකු ගණක් කියන්නේ ඒක අර මොකද අර සාධාරණ ගණනකට දෙනවා. මොකද ඒ කාර්මේ අපිට වැඩි නිසා අපි දෙන්නේ ඒක නේ. ඒක තියා ගන්න බැරි නිසා බලන් වෙලාවක් නැවුවා. ඒ නිසා මේ අපි ඒක දෙනවා. කැමති කෙනෙක් ඉන්නවා ඒක අරගෙන වකා කරන්න. දෙන්නම වතුර තියෙන හොඳට. මේ දෙන්න. බයි.